යම්කිසි ජාතියක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නම් මොනවද විනාශ කළ යුත්තේ? ඉතිහාසය, සාහිත්‍යය, සංස්කෘතිය, දැනුම සහ භාෂාව. ඉතින් අද මම කතා කරන්න යන්නේ එවැනි ඛේදවාචකයක් ගැන. ඔයාලා අහලා තියෙනවද දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය ගැන? ඔව්, ඒ යාපනයේ පුස්තකාලය. එක වසරේ මැයි මාස 31 වෙනි දින යාපනයේ පුස්තකාලයට ගිනි තබා අදට වසර 45ක් ගත වෙනවා. යාපනයේ පුස්තකාලය එහෙමත් නැත්නම් යාපනයේ හදවත. මේක අපේ රටේ විශාලතම සම්පතක්. ඉතින් 1933 වසරේ K.M. චෙල්ලප්පා මහතාගේ නිවසේදී ආරම්භ වුණ මේ පුස්තකාලය පසුකාලීනව පැදිදියුණු කරලා 1981දී ගිනිබත් වන විට පොත්පත් 97,000 ආසන්න ප්‍රමාණයක් තැන්පත් කරලා තිබිලා තියෙනවා. මේ පුස්තකාලේ ඉතා විරල සාහිත්‍ය පොත්පත්, සංස්කෘතික සහ අධ්‍යාපනික පොත්පත් ගණනාවක්ම තිබිලා තියෙනවා. මීට අමතරව පැරණි පුවත්පත්, පුස්කල පොත් වගේම ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන ලිය කියවියවර මුල් පිටපත් තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඒ වගේම ඔබ අප කවුරුත් දන්නේ ආනන්ද කුමාරස්වාමි මහතාගේ අත්පිටපත් විශාල ප්‍රමාණයක් මේ පුස්තකාලයේ තිබිලා තියෙනවා. 1977 වසරේ UNP ආණ්ඩුව බලයට පත්වීමත් සමග උතුරේ වර්ධනය වුණ සන්නද්ධ තරුණ පිරිස් මැදලීමට ඉස්චෙක් සංවර්ධන සභා ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ මැතිවරණය පවත්වන්න දින 4කට කලින් තමයි මේ විදිහට ඩීසල්, පෙට්‍රල් වගේම භූමි තෙල් උපයෝගී කරගෙන මේ ගින්න ඇති කරලා තියෙන්නේ. අවාසනාවකට වගේ ගිනි නිවන හැමදා කොතරම් උත්සාහ කරත් මෙම ගින්න මැදලීමට ඔවුන් අපොහොසත් වුණා. 2001 වසරේ මේ පුස්තකාලය ප්‍රතිසංස්කරණය කළත් ඉන් නැති වුණු විනාශ වුණු පොත්පත් ලිපි ලේඛන සංග්‍රහ අපට නැවතත් ලබා ගන්නට බැහැ. දෙමළ ජාතිකයින්ගේ ඉතිහාසය, සංස්කෘතිය වගේම සාහිත්‍ය ඔවුන්ගේ අනාගත පරපුරෙන් වසන් කිරීමටගත් නින්දිත උත්සාහයක් විදිහටයි මේ සිද්ධිය සැලකෙන්නේ. ඔවුන්ගේ පමණක් නොවේ. පුස්තකාලයක් විනාශ වීම, පොත්පත් විනාශ වීම රටේත් අවාසනාව. සන්නද්ධ තරුණ පිරිස් මැදලීමටගත් මෙම උත්සාහය 30 වසරක ජනවාර්ගික යුද්ධයකට හේතු වන බවයි විද්වතුන්ගේ මතය. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න.